සාදුකාරයක් පවත්වන්න. තවතරක් සාදු කියන්න. තවත් සැරයක් සාදු කියන්න. නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වීම සඳහා. Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi Saṅghaṃ saraṇaṃ gacchāmi Pāṇātipada vēramaṇī sikkhapadam samādhiyāmi Adinādāna vēramaṇī sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vēramaṇī sikkhapadam samādhiyāmi Musāvādā vēramaṇī sikkhapadam samādhiyāmi Surāmiraya majjapamādakkhānā vēramaṇī sikkhapadam samādhiyāmi Sādhu sādhu ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පිළියෙල කරන්නට යෙදුණු අතගසන්නට යෙදුණු ඔසුපැන් 108ක් සහිත වූ මේ දුර්ලභ ගණයේ ඖෂධ පූජාව ලෝතුරා ශාන්තිනායක මාමෑණි බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ බලයට උපහාර පිණිස මහා ප්‍රඥාවට සීලමය ගුණයට මහා කරුණාවට උපහාර පිණිස පුරණ ලද පාරමී බලයට උපහාර පිණිස ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රී සත්‍ය සයාගෙන දේශනා කොට වදාළ මාගේ මාමෑණි බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස මේ සියලු පූජාවන් පූජා කරනවා පූජා වේවා මේ අප සෑම දිනාටම තිබෙන සියලු අපල දුරු වේවා සියලු රෝග පීඩා දුරු වේවා සියලු කරදර පීඩා දුරු වේවා කායික මානසික සුවය
ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ලබන්නා වූ 2026 වසර කිසිම කරදරයක් නැතුව ලෙඩක් දුකක් විපත්තියක් නැතුව කායික මානසික සුවයෙන් යුක්තව ජීවත් වෙන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා අධිෂ්ඨාන කරගෙන මේ ලැබෙන අවුරුද්දේ කිසිදු ආකාරයකින් ස්වභාවික විපත්තියක් අනතුරක් කරදරයක් පීඩාවක් ඔබේ ජීවිතයට ඔබේ පවුලේ අත්දැකීම් ඇති නොවේවා ප්‍රදේශවාසී රටවැසි ලෝවැසි සෑම සියලු දෙනාටමද සිත සාන්තිය සැලසේවායි අධිෂ්ඨාන කරගෙන එළඹෙන 2026 වසර තුලදී ඔබගේ සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සිතන පතන ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවා සියලු යහපත අභිවෘද්ධිය දියුණුව සැලසේවායි ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගෙන මේ ඔසුපැන් 108ක් සහිත වූ දුර්ලභ ගණයේ මහා පූජා පින්කම සිදු කරමු මුලින්ම නමස්කාර කවි ගාථා කියවනවා පාඩම් තියෙන අය මා සමග කියවන්න අනික් අය වැඩගෙන ඉන්න වීර වික්‍රම මහා තේජ ගුණෙන් දස පාරමිතා බලක මාර බලය පිඳ
Namaskar
සමිඳුන් වහන්සේලාට වන්දනා කරමු. වන්දාමි තේතියං සම්බන් සම්පකාරේ සුපතිත්තිකං සාහිතදාන මහාබෝධි පුන්දරූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං මතා පන්තෝ සම්භඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදකං ඉමේ මහාබෝධි ලෝකනාථේන පූජිතා අහං විජේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්ද්‍රනීල වන්නබන්ද සේතකන්ද වාසුරං සම්දුනෙන්ද අන්තජානි පූජිතංග සාදනං අංගබෝධි නාමවාම දේවරුන්ත සන්නිපං තං විසාර බෝධිපාද පන්නමාමි සම්පදා සාදු සාදු. ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පිළියෙල කරන්න දෙදුණු අතගසන්නට යෙදුණු මල් පහන් සුවඳ දුම් සහිත අෂ්ටවිධ පාන එවැගේ පසු පෑන් 108ක් සහිත මේ ඊළම්පස බුද්ධ පූජාව ලෝතුරා ශාන්තිනායක මාමේනි බුදුරජාණන් වහන්සේ නිසා පූජා කරමු. පූජා වේවා කියන හැඟීමෙන් යුක්තව මේ ගාථාවන් මා සමගම කියවන්න. නිතරාගං මහා මුනි
108 ලෝතර ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසා ධාතුන් වහන්සේලා උදෙසා පූජා කරමු. මා කියවාට පසුව පදයෙන් පදයට කියවන්න. ගතේ රෝග කිසි කලෙක
දොඩම් මුළුත් මෙහිගෙන එන්නේ කටුවැල් බටු පොල් මලා වඳුරු මෑ අස්වැන්නත් ආද පුදමින්නේ නස්නාරන් මුල් නෙරෙන්චි සමගින් කටුකරොසනත් පුදරෙන්නේ බෙහෙන්නරුවෙල බටු මුල් සමගින් කොටිල්ල මුල් මෙහි පුදරෙන්නේ මිදිමුල් බෙලිමුල් දෑබරණය අල පලොල් මුළුත් සමගින් දෙන්නේ අඟිල් අරටුරක් සඳුන් බැබිල මුල් පුතු පුදයට අග සතසන්නේ ඉරමුසු මුල් සුදු හඳුන් සමගගෙන ඇත් දෙමට මුල් පුද දෙන්නේ දේවදාර සහ පාවට්ටා මුල් නිකමුල් සමගින් පුද දෙන්නේ බැබිල කොහොඹ පොත ආතාවාරිය මානෙල් අල සමගින් ගන්නේ දිප්පිලි සුදුරු කොඹුක් කලාඳුරු මාදන් පොතු සමගින් ගන්නේ රත්මල් කැකුළුද රසකින්ද සාරණ අමුක් කරාල පුද දෙන්නේ අතිවිඩයෙන් දුම් මැල්ල සිවිය මුල් මුරුංගා මුල් සමගින් ගන්නේ වැල්තිබ් බටු වල් කොත්ත මල්ලි සහ පොතල හිම්බුටු ඖෂධ වන්නේ වැල් මදට දුම් මැල්ල ඉඟ
දුකට වේද දුරු
බැතියෙන් ඇස් මිස් මස් ලේ දන් දී පෙරදා පෙරුමන් බලයෙන් මරුවන් පරදා ලෝක විදු ගුණ තිලොවට විහිදු සමිඳුට ඔසුපැන් පුදනෙමු බැතියෙන් සිල් ගුණයෙන් පිරි සම්බුදු සමිඳු අනුත්තරය යන ගුණයෙන් සරසූ දස බලධාරී මෙත් ගුණ වැපිරූ සමිඳුට ඔසුපැන් පුදනෙමු බැතියෙන් පුරිස ලකුණු දෙතිසෙන් ගත සරසා අනිස දහම් මග හෙළි කළ මුනිදා පුරිස ධම්ම සාරති බල විහිදු සමිඳුට ඔසුපැන් පුදනෙමු බැතියෙන් සුර නර සමටම ගුරු මුනිදා දෙසෝ ආමා සදහම් රස වළඳා සත්තා බුදු ගුණ තෙද බල විහිදු සමිඳුට ඔසුපැන් පුදනෙමු බැතියෙන් ලෝභ දෝස මෝහ සිඳහල මුනිදා භගවානම් වූ පින් පිරි භගවානම් බුදු ගුණ බල විදු සමිඳුට ඔසුපැන් පුදනෙමු බැතියෙන් ආමිස පිළිවෙත් පූජා කළදා සෝවිසි ගුණයෙන් අනුහස විහිදා ආයුෂ වැඩි වී ලෙඩ දුක් හැරදා යස සිරි සම්පත් ලැබ දෙයි සමදා
දුක් කරදර නිමවි ග්‍රහපලද දුරු වේවා පවුලේ සමගිය පිවේ සමවියවුල් නැති වේවා රෝග නිවාරණ වේවා නිරෝගී සුව ඇති වේවා මේ ඖෂධ පූජාවෙන් යහපත සෙත සැලසේවා ලොව තුල දිරෝමිය දුරු වේවා නිරෝගී සම්පත සමට ලැබේවා මේ ඖෂධ මුනි රදොට බිඳේවා පංගුල පෙරමෙන් නිරෝගී වේවා අනවින කොඩි වින දොස් දුරු වේවා අපල උපද්‍රව සම දුරු වේවා මේ ඖෂධ බුදු සමිඳුට වේවා ගෞතම මුනිඳුගේ පිහිට ලැබේවා ඉස්මුදුනේ සිට පාමුල දක්වා වැළඳුණු රෝදුක් සම දුරු වේවා මේ ඖෂධ බුදු හිමිට පිදේවා ගෞතම මුනිඳුගේ පිහිට ලැබේවා සම්බුදු සමිඳුගේ ගුණ සිහිවන්නේ නව ගුණ බුදු බල සිහියට එන්නේ මේ ඖෂධ බුදු හිමිට පුදන්නේ සාදු සාදු මම නිවන් දකින්නේ සාදු සාදු මම නිවන් දකින්නේ සාදු සාදු මම නිවන් දකින්නේ සාදුකාරයක් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේලාට මේ වසුපැන් පූජා වේවා කියන හැඟීමෙන් මේ වාක්‍යය කියවන්න
මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ විසින් සතියක් මුළුල්ලෙහි සමාපatti සුවයෙන් වැඩ වාසය කොට පූජනීය බවට පත් කොට
ඔබටත් මට ප්‍රදේශවාසී රටවැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරමින් දෙවියන්ගේ ප්‍රසාදයට හේතු වන්නා වූ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමු. අපි හැම දෙනාම එකටම කරණීය මන්ද කුසලේන යන්තං සන්තං පදං අපි සමිච්ඡ සක්කෝ ජෝත සෝජෝත ස්වජෝතස්ස මුතුවන විමානි සන්දුස්සකෝත සුපරෝත අපදිත්තෝත සල්ලෝකරුන්දි සන්තේන්ද්‍රියෝත නිපකෝත අපගම්බෝ කුලේසු අනනුගින්දෝ නචකුත්තං සමාජවේ ඉන්දියේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ ආකේමිනෝ වන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතාත්තා ඒකේ ජීවාන භූතන්දි කසාවතාවරාව අනවසේසා දීගාවායේ මහන්තාව මන්දිමාරස්ස කානුකතුරා දිට්ඨාවායේ වහන්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සම්මේ සත්තා භවන්තු සුඛිතාත්තා නපරෝ පරන්නි කුම්මේත නාදිමඤ්ඤේත කත්තකිනං කංචි යාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාකායතානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ ඒවං පිසම්බකෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මි මාන සම්භාවයේ අපරිමාණං උද්දං නදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ සයානෝ ආයාවතස්ස විගතමින්දෝ ඒකං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දෙක්ඛෙන් ච අනුපගම්ම සීලවා
ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාපහං හෝතු සංඝ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු තවත් වරක් සාදු කියන්නේ වාසනාවන්ත පින්වත්නි පින්වත්තියනි අද දවසේ සතිමත් විවේක සෙනසුනට ඔබ හැමදෙනාම මේ වර්ෂාවති මියදී දුෂ්කරතා මැදේ පැමිණිලා තාම වටිනා පින්කමක් සිදු කරගන්න යෙදුණා 2025 අවුරුද්ද ඉවර කරමින් 2026 අවුරුද්දට පිවිසෙන අද රාත්‍රී මේ මොහොතේ අපි හැමෝම ලොකු ආශිර්වාදයක් මේ ලබා ගන්නට යෙදුනේ ඔසුපෑන් 108ක් සහිත මේ බුද්ධ පූජාව ධාතු පූජාව බෝධි පූජාව පවත්වන්නට යෙදුණා මේ ඔසුපෑන් වල නම් කියනකොට සමහර දෙනාට ජීවිතේකවත් අහලා නැති නම් අහන්න ලැබෙන්නේ නැති ඒ වගේම හිනායන නම් අහන්නත් ඉඳුණා විවිධ නම් පඩවැල් කියවා නේද අතිවිදයන් කියවා එක එක නම් වර්ග වලින් තියෙන බෙහෙත් වර්ග මේ පරිසරයේ මොනතරම් බෙහෙත් තියෙනවද කියලා හිතෙනවා මේ ඔසුපෑන් සකස් කරන්න මේ විදිහට බෙහෙත් යොදා ගන්නකොට තෝරා ගන්නකොට ඉතින් මේ බෙහෙත් ඔක්කොම මේ ආසනයේ උඩ හරි ලස්සනට මේ වීදුරු වල විශේෂ බන්දේසි වල සකස් කරලා තැන්පත් කරලා අපි අද පූජා කරන්න යෙදුණා අනිකුත් මල් පහන් සුවඳ දුන් සමගින් මේ ඔසුපෑන් ටික හදා ගන්න ගොඩාක් දෙනෙක් මහන්සි වුණා බොහෝ දෙනෙකු විවිධ ඔසුපෑන් සකස් කරගෙනත් ආවා විශේෂයෙන්ම අපේ දයාවතී දයාපතිරණ මහත්මිය කලවත්තේ සුදු අක්කා ඇතුළු පින්වත් පිරිස මේ වෙනුවෙන් මහන්සි වුණා අපේ සතිමත් විවේක සෙනසුනේ සීල භාවනා කටයුතු වලට සම්බන්ධ වෙන පිරිස මේ වෙනුවෙන් මූලිකත්වයේ ගත්තා අද දවසේ මේ විදිහට පූජාවක් පවත්වලා ඔබ අප හැම දිනාටම ප්‍රදේශවාසී රටවැසි ලෝවැසි සෑම දිනාටම ආශිර්වාද කරන්න ඕනේ කියලා. විවිධ කරදර පීඩා විපත්ති ගොඩක් අපට සිදු වුණා. ඉදිරියට එවැනි විපත්ති නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ අපි හිතන්නේ නැති විදිහට වර්ෂාවෙන් ඒ වගේම භූමි කම්පා වලින් නාය යාම් වලින් විවිධ ආකාරයෙන් විවිධ විපත්ති ඇති වෙනවා. සබා දහමේ විවිධ කරදර පීඩාවන් අපට ඇති වෙනවා. ඉතින් ඒවා කොතෙන්දී කවරදා කොහොම වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒවට පහුගිය දිනවල අපට හොඳටම සාක්ෂි ලැබුණා. හිතාගෙන ඉන්න ඒවා මුකුත් වෙන්නේ නැතුව නොහිතන දේවල් වෙනවා කියලා හැමෝම කතා වුණා පහුගිය කාල පරිච්ඡේදය තුල. ඉතින් අපිට එවැනි විපත්ති ඇති නොවේවා කියලා ආශිර්වාදයක් මේ වෙලාවේ ලබා ගන්නවා. මේ එන අද ඉඳලා ඉදිරියට 2026 අවුරුද්දත් ඉදිරි වසරවලදී අපි ජීවත් වෙන්නකල් අකල් මරණවලට පත් නොවේවා කියලා. විවිධ රෝග පීඩා බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් වෙනදාට වඩා මේ තරුණ වයසේ ඉන්න අයට, පුංචි ළමයින්ට, මේ වැඩිහිටි අයට කොච්චරවත් ලෙඩ තියෙනවා. දනේ සමහරු, කකුලේ අමාරු, බඩේ අමාරු, ඒ වගේම කකුලේ අමාරු, හිසේ අමාරු, පිළිකා රෝග, විවිධ රෝග පීඩා. ඉතින් මේ ස්නායු රෝග, ලේනහර සම්බන්ධ රෝග, මේ රෝග අපට ඇති නොවේවා කියලා අදිෂ්ඨාන කරමින් තමයි, ප්‍රාර්ථනා කරමින් තමයි මේ පූජාව පැවැත්වුවේ. පින්වත්නි, කර්ම විපාක වශයෙන් අපට එහෙම රෝග වැළඳෙන්න තියෙනවා නම්
ඒවා ඔක්කොම දුරු වෙනවා මේ පින්කමේ බල මහිමෙන් ආනිසංසයෙන්. මේ උසුපෑම් පූජාවේ ආනුභාවයෙන් ආශිර්වාද බලයෙන් අපට ඒ එන්න තියෙන රෝග පීඩා දුරු කරගන්න වාසනාව ලැබෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන රෝග පීඩා දැනට තියෙන ඒවා යටපත් වෙලා යනවා. මේක අපි හිතන්නේ නැති විදියට මහා පුදුම ආනිසංසයක් ලැබෙන පින්කමක්. බුදුහාමුදුරුවන්ට එක මොහොතකදී එක වරකදී ඖෂධ වර්ග 108ක් ඒවා තම්බලා ඔසු පැන් වශයෙන් සකස් කරගෙන පූජා කරපුවාම අපට තියෙන මේ ලෙඩ රෝග සුවපත් කරගන්න වාසනාව ලැබෙනවා. අර බක්කුල තෙරමෙන් නිරෝගී වන්නයි කියලා බක්කුල හාමුදුරුවන්ට කිසිම දවසක හිස රදයක්වත් එම්බිරිස්සාවක්වත් උණක්වත් සැදිලා නැහෙනේ. අවුරුදු 120කට වඩා ජීවත් වෙලා තියෙනවා උන්වහන්සේ. ඉතින් ඒ වගේ අදිෂ්ඨානයක් කරන්න හොඳම මොහොතක් මේක. අපි අදිෂ්ඨාන කරමු මේ ජීවිතයට විතරක් නෙවෙයි සංසාරෙටවත් අපට ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලා. මේ අද දවසේ පවත්වන්නට යෙදුණු ඔසුපෑම් පූජාවේ බලමහිමෙන් අනුහසින් ආනුභාවයෙන් අපට මේ මොහොතේ ඉඳලා මේ ජීවිතයේ සංසාරේ කවදාවත්ම ලෙඩක් දුකක් ඇති නොවේවා අපට නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා සාදු කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අපිට විතරක් නෙමෙයි ඔබේ පවුලේ ඉන්න ලොකු පොන්ති හැම දිනාටම ඒ වගේම රෝගීව සිටින හැම දිනාටමත් ආශිර්වාද කරමු. මේ මොහොතේදී මුළු විශ්වයේම තිබෙන සියලුම බෞද්ධ සිද්ධාස්ථානවල ආශිර්වාදය අපිට ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය, ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආශිර්වාදය, අටමස්ථාන සොළොස්මස්ථානයන්ගේ ආශිර්වාදය මේ මොහොතේ ඔබ අප හැම දිනාටම ප්‍රදේශවාසී රටවැසි ලෝවැසි හැම දිනාටම ඒ විදියට ලැබිලා ඒ හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝ ආයුෂ ලැබේවා, සියලු අපල සියලු රෝග සියලු දෝෂ දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගෙන සාදුකාරයක් පවත්වමු. පින්වතුනි අපි මේ පින්කම තවත් ලස්සනට සිදු කරගන්න තමයි හිතුවේ. තව ගොඩක් සෙනඟ ගෙන්න ගන්න වැස්ස බාධාවක් වුණා. ඉතින් අපි ඒ වැස්ස වුණත් මේක අතෑරියේ හරියටම 7ට පූජාව අපි පටන් ගත්තා. 7 ඉඳලා දැන් පායලා. ඉතින් මොනවා හරි හේතු තියෙනවා හැම දෙයකම මේවා පිරිසිදු කරනවා. වර්ෂාව ඇති කරලා දැන් පහුගිය දවස් 2-3 වැස්සේ නැතුව අද වැස්සේ සමහරට ගේ පිරිසිදු කිරීමක් හැටියට කියලා අපි හිතනවා. ඉතින් පූජාව ලස්සනට පිරිසිදුව හොඳටම සිද්ධ වුණා. ඉතින් සමහර දිනකට ටිකක් තෙමෙන්නත් ඇති. ඒ තෙමුණට ඒක දුක් විඳලා මහන්සි වෙලා කරන පූජාවක් කියලා හිතනද ඒ දුෂ්කරතා මැද්දේ කරන අර සොමේද තාපසයෝ මඩේ වැතිරිලා විවරණ ලැබුවා වගේ මේ කන්ද උඩට ධනයිස් කැක්කුම තියාගෙන පොන්දේ කැක්කුම බඩේ කැක්කුම තියාගෙන ශරීරයේ විවිධ රෝග පීඩා තියාගෙන අති දම ඇවිදින් මේ විදියට පූජාවක් පැවැත්වීමේ ආනිසංසය අනෙක් පූජාවකට වඩා වැඩිපුර ආනිසංස ලැබෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ පූජා ආනිසංසය හේතු වාසනා වෙලා රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතු යන නවග්‍රහයන් නීච වීමෙන් වක්‍ර වීමෙන් දුෂ්ට ස්ථානයන්ට පැමිණීමෙන් ඇති වී තිබෙන ඇති වෙන සියලුම අපලව දුරු වේවා. ඇස්වා කටවා දෝෂ අනවින හදිහෝනියන් කොඩිවින වැල්පැන්නුම් මිරිපැන්නුම් ආදී කොට සතුරු හොදුරු ග්‍රහ දෝෂ ගෘහ දෝෂ භූමි දෝෂ මලගිය ප්‍රාණකාරයෙන් ඇති වී තිබෙන ඇති වෙන නරක විදියේ බලපෑම් ආදී සියලු දේවල් දුරු වෙලා මේ මොහොතේ ඉඳලා ඉදිරියට නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්නට වාසනාව ලැබේවා. මේ පින් ලෝසසුන් සුරකින ඔබ අපව ආරක්ෂා කරන සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. ශ්‍රී විෂ්ණු සමන්පත්තිනේ කතරගම දැරිමුණ්ඩ විභීෂණ සිද්ධ සෝනියන් ගම්භාර භද්‍රකාලි මෑණියෝ ඇතුළු සියලු දෙවියන්ට අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් කැමැති බහිරව කොට්ඨාසයනටත්
මේ පින් අයිති වේවා මේ ස්ථානයට අධිග්‍රහිත වැඩ වාසය කරන සියලු දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා දෙවියෝ දිවයිසුරු සැප සම්පත් වර්ධනය කර ගනිත්වා පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන් පින් දෙමු නමින් මියගිය සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමු ඔබ අප නමින් මියගිය සියලුම දෙනාටත් මේ ස්ථානයේදී කර ගැනීම සඳහා ඉඩකඩම් පූජා කරන්නට යෙදුණු සෝමලතා මහත්මිය ඇතුළු ඒ වගේම අනෙකුත් සෑම සියලු දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ ස්ථානයේදී කර ගැනීමේදී කාලය ශ්‍රමය ධනය කැප කරපු සෑම දිනාගේම නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඒ සියලුම දෙනා සසර දුකින් මිදලා නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න අපි මේ ස්ථානයේ ඉදි කරලා දැන් අවුරුදු 4මාරක් විතර වෙන්නේ මේ කාල පරිච්ඡේදය තුළදී අපිට හැකියාව ලැබුණ විශාල ඉදිකිරීම සමුදායක් ඉදි කරලා විශේෂයෙන්ම අපි මේ දිනවල ඒ සක්මන් මළුවක් නිර්මාණය කළා මේ අපි ඉන්න ශාලාවේ පහළ රබර්වත්ත පැත්තට වෙන්න වෙරළවත්තේ අපේ පින්වත් පිරිස තලවත්තේ ඒ අය තමන්ගේ ඉඩමෙන් කොටසක් පූජා කරලා ඒ ස්ථානයේ සක්මන් මළුවක් ඉදි කරලා දැන් මේ 3 වෙනිදා දුරුතු පුරබසරසට පොය දවසේ විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ සක්මන් මළුවට උඩ කොටසේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරලා ඒ වගේම බෝධි වන්දනාව සිදු කරන්න ඒ ආසනයේ වාඩි වෙන්න ස්ථානයේ වන්දනමාන කරන්න අවස්ථාව සලසනවා ඒ ස්ථානයේ ලස්සනට සකස් කරලා ඊට උඩින් ඊට පස්සේ ස්ලැබ් එක දාමලා වතුර ටැංකි සියල්ලම ඒ උඩ රඳවමින් මේ ස්ථානයේ ජල පහසුකම ලබා දීම සඳහා කටයුතු කරනවා අපි ඉදිකිරීම කටයුතු මේ වෙන විට කරමින් සිටින්නේ ඒ වගේම තමයි පහළ කුටිවල අපි කුටි 8ක් හදලා සම්පූර්ණයෙන්ම නිමා කරලා තිබෙනවා ඕනෑම කෙනෙකුට ලංකාවේ හරි පිටරට හරි කෙනෙකුට ඇවිදින් උණු වතුර පහසුකම් සහිතව ඒ නිදන කාමරයක් ඒ වගේම නාන කාමරයක් පොඩි කුස්සියක් භාවනා කරන කොටසක් වශයෙන් තියෙන කුටි 8ක් සකස් කරලා අවසන් කරලා තිබෙනවා ඊළඟට කුටි තව 4යි අපි එතන හදන්නේ ඒ කුටි 4 සාදා නිමා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනට අපි පහුගිය දවස් කීපය තුල කණු සකස් කරා ඊළඟට තියෙන වහලය ගහන්න වහලේ ගාලා අපි විත්ති බැඳලා ඒ කුටි 4ක් නිර්මාණය කරලා අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා එළඹෙන වෙසක් පොය වෙනකොට ඉතින් මාස 5ක් ඇතුළත අපි ඒක හදලා නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වහලේ සකස් කිරීමේදී ඇස්බෙස්ටෝ තහඩු 90ක් අවශ්‍ය කරනවා. කැමති කෙනෙකුට පුළුවන් එකක් රුපියල් 5000ක් පමණ වෙන්නේ. Tamanට පුළුවන්කම තිබෙනවා නම් මේ ජනවාරි මාසයේ ඇතුළතදී අපට ඒ රුපියල් 5000ක මුදලක දායකත්වය ලබා දීලා ඇස්බෙස්ටෝ තහඩුවක් කුටි සෙවිලි කිරීම මහා පුදුම ආනිසංසදායක පින්කමක් බුදුහාමුදුරන් කාලේ සමහර උපාසිකාව උපාසකවරු පිදුරු ලබා දීලා කුටි සෙවිලි කිරීම සඳහා දිව්‍ය සම්පත් ලැබුවා කියලා බණ කතා අප්‍රමාණ වශයෙන් තියෙනවා. පිදුරු උළු ඒ වගේම විවිධ දේවල් කොළ අතු ලබා දීමෙන් පවා අප්‍රමාණානිසංස ලබාගෙන මරණින් මතු දෙව්ලොව ඉපදිලා ඒ විමාන වත්තු කියන කතා දේව කතා තියෙන ග්‍රන්ථයේ සඳහන් වෙනවා කතා 10ක් 12ක් විතර කුටි සෙවිලි කිරීම සඳහා අවශ්‍ය කරන ඒ පිදුරු තන ඇතිරි ඒ වගේම අනිකුත් උළු වැනි දේවල් පූජා කිරීමෙන් ආනිසංස ලැබලා ඔබට ඒ ආනිසංසය ලබන්න දුර්ලභ මේ ජීවිතයේදී ලැබෙන දුර්ලභ අවස්ථාවක් මොකද ආයේ අපි කුටි හදන්නේ නැහැ කුටි හදලා ඉවර වෙනවා ඒ හතරෙන් ඉතින් අවස්ථාවක් තියෙනවා ඔබට ඒ සඳහා දායකත්වයේ ලබා දීමට ඉදිරි මේ ජනවාරි මාසය ඇතුළත හැකියාව තියෙන අය අපට ඒ දායකත්වයේ ලබා දෙන්න. ඉතින් ඒ වගේම අපි තව අවශ්‍ය කරන පහසුකම් සකස් කරමින් සිටින්නේ ඒ වගේම මේ බෝධීන් වහන්සේලාට පෑන් වැක්කිරීම සඳහා ඔබට අවස්ථාව දැන් සලසමින් මේ අපි සක්මන් මළුවට උඩින් ගිහින් ඒ පළවෙනි
ස්ලැබ් එක උඩට ගිහින් කෙලින්ම බෝධීන් වහන්සේ ළඟටම ගිහින් පෑන් වක් කරන්න අවස්ථාව සකසලා තියෙනවා. ලබන පෝය වෙනකොට අපිට මේ දුරුතු පෝයනේ ඊළඟ පෝය වෙනකොට අපි සම්පූර්ණයෙන්ම වැටවල් ගහලා ආරක්ෂක වැට එහෙම ගහලා ඔයාලට ඒ පෑන් ජයශ්‍රී මහා බෝධි අංකුරයන් වහන්සේලාට පෑන් වක් කරලා ඒ මහා ආනිසංසය ආශිර්වාදය ලබන්න අවස්ථාව සලසලා දෙනවා. මේ බෝධීන් වහන්සේලා තාම අනුභව සම්පන්නයි. බුද්ධ ගයාවේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් අපට ලැබුණේ භාග්‍යයකට වාසනාවකට, ඔබේ භාග්‍යයට වාසනාවට. ඒ වගේම සවැත් නුවර ජේතවනාරාමේ ආනන්ද බෝධි රාජයන් වහන්සේගේ අංකුරයක් අපට ලැබුණේ භාග්‍යයකට වාසනාවකට. ඒක වඩාමකෝ මූලිකත්වයේ ගත්ත මහත්යත් මේ ළඟ ඉන්නවා. මේ ඉන්නේ ඉස්ලාම බණ්ඩාර ඇකිදේගල මහත්යා, කෑගල්ලේ උපදිසාපතිතුමා. ඉතින් ඒ දුර්ලභ අවස්ථාවක් අපි දෙන්න බෝධීන් වහන්සේලා කීප නමක් වඩම්වලා මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කීප ස්ථානයක මේ වගේ කඳු වල පන්සල් තියෙන තැන්වල රෝපණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අංකුරයක් අපට ලැබුණේ භාග්‍යයකට වාසනාවකට. ඒ බෝධීන් වහන්සේලාට පෑන් ටිකක් වක් කරලා ඒ මහා මූලික බෝධීන් වහන්සේලාගේ ඒ බෝධි පරපුරේ ප්‍රධානම ඥාන වලින් ශාඛ ඥාන වලින් හැදිච්ච මහා ප්‍රවේණියක් තියෙන මහා ආශිර්වාදයක් තියෙන ඓතිහාසික අවුරුදු 100,000 ගණනක් පැරණි ඒ බෝසමිඳුන් වහන්සේලාගේ අංකුරයක් ළඟට ගිහින් පෑන් වක් කරලා ආශිර්වාදයක් ලබන්න එක තැනකදී ලැබෙනවා ඔබට. ඉතාම ආසන්න කාලයකදී මෙතෙක් එහෙම යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉනිමග තියලා තමයි පෑන් වැක් කරුවේ මුගක් දෙනේ. ඉතින් වාසනාවට වගේ දැන් බෝධීන් වහන්සේලාගේ අතු පාතට නැමිලා අතින් අල්ලන්න පුළුවන් විදියට මේ බෝධීන් වහන්සේලා වැල් බෝධියක් වගේ වැඩෙනවා. වැල් බෝධීන් වහන්සේ නමක් දළදා මාලිගාව ළඟ වැඩ ඉන්නවා. අහලා ඇති මහා අනුභව සම්පන්නයි නුවර දළදා මාලිගාව ළඟ වැල් බෝධීන් වහන්සේ. ප්‍රාර්ථනා ඉෂ්ට වෙන බෝධීන් වහන්සේ නමක් ඒ වැල් බෝධීන් වහන්සේ. මමම බාලහාර වෙලා තියෙනවා. ඒවා හරියටම ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වෙච්ච බාර අවුරුදු 12ක් තිස්සේ විවාහ වෙන්න කෙනෙක් හොයලා හිටපු දියණියක් එයාගේ තාත්තත් එක්ක මම ගියා ඒ වැල් බෝධීන් වහන්සේ ළඟට. අපි අදිෂ්ඨානයක් කරා මාස 3ක් යනකොට මිනිහෙක් ලැබෙන්න කියලා කසාද බඳින්න. මාස 3 නෙවෙයි දවස් 7 යනකොට හම්බ වුණා. හම්බ වෙලා මාස 3 යනකොට කසාද බඳලත් ඉවරයි, විවාහ උත්සවයක් තරන් ඉවරයි. පුදුම බලයක් ආශිර්වාදයක් එහෙම තියෙනවා. ඉතින් අපි මේවායේ බලය ආශිර්වාදය දැනගෙන හොඳට හිත එක්තැන් කරගෙන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පුද පූජා පවත්වලා ආශිර්වාද ගන්න ඕනේ. ඔබ හැම දිනාටම අද දවසේ ඒ තුන් බෝධීන් වහන්සේලාගේ ආශිර්වාදයක් මේ ස්ථානයේ ධාතු මන්දිරයේ වැඩ සිටින මහරහත් ධාතුන් වහන්සේලා පිරිවරාගත් ඒ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපිට නොවැම්බර් මාසයේදී ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා තව 8 නමක් ලැබුණා. තාම දුර්ලභ විදිහට 이르දි බලයෙන් වැඩම කරපු ධාතුන් වහන්සේලා 8 නමක් අපිට වැඩ ඉන්නවා. ඉතින් දැන් ධාතුන් වහන්සේලා ගොඩක් අපිට වැඩ ඉන්නවා ධාතු මන්දිරේ. වන්දනා කරලා ආශිර්වාද ලබන්න, පුද පූජා පවත්වලා ආශිර්වාද ලබන්න. අපි හැමදාම උදෑසන කිරියාහාර පූජාව, දහවල් බුද්ධ පූජාව, සන්ධ්‍යා ගිලම්පස බුද්ධ පූජාව නොකඩවම් පවත්වනවා. ඒක බාර අරගෙන බුද්ධ තේවාව සිදු කරන පින්වතුන් ඉන්නවා. ඔබට පුළුවන් ඒ සඳහා අපේ මෙහෙණින් වහන්සේ, අමරාවතී මෙහෙණින් වහන්සේ ඒකට විශේෂයෙන්ම උනන්දුවෙන් කටයුතු කරනවා මේ කාලය තුලදී. ඉතින් අපි හැමෝටම පින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ මුළු විශ්වයේම ආශිර්වාද ලබාගෙන අපට තියෙන රෝග කරදර පීඩා අපලෝදර දුරු කරගන්න ඒ ආශිර්වාද උපකාර වෙනවා. ඔබේ පවුල් වල ඉන්න අයටද ඒ වගේම ඔබේ අනිකුත් ඥාතීන්ටද උපකාරයක් වෙනවා මේ ආශිර්වාද ලබන්න. අපි මේ ස්ථානයේ ඉඳගෙන මේ කඳු සිකරය මත ඉඳගෙන මේ පූජාව පැවැත්වීමේ විශේෂත්වය තමයි කඳු උඩට තමයි සිග්නල් සංඥා උඩට ලැබෙන්නේ. දැන් ඔය කුරුණු හදන්නේ දුරකථන වලට කඳු උඩනේ. ඒ අයියේ හොඳට සංඥා එනවා. මේ විශ්වයේ සංඥාව හොඳටම එනවා කන්දක් උඩට ගිහින් මේ වැඩ කරපුවාම. ඉතින් ඒ නිසා
මේ හිත තැම්පත් කර ගැනීම භාවනා කිරීම ඒ වගේම මේ වගේ ආශිර්වාද පූජා පැවැත්වීම තුළින් ඉහළම ආශිර්වාද ලැබෙනවා මෙවැනි තැන්වලදී අපි ඒ විදියට පූජා පවත්වපුවාම ඒ ස්ථාන සකස් කරගෙන වන්දනමාන කරපුවාම ඉතින් ඔබ හැම දිනාටම සියලුම ආශිර්වාද ලැබිලා අද ඉඳලා ඉදිරියට නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්නට වාසනාව ලැබේවා කායික මානසික සුවය ලැබේවා ඔබටත් ඔබේ පවුලේ හැම දිනාටම සියලු යහපත සැලසේවා ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඒ වගේම ඒ දරුවන්ට රැකී ආරක්ෂා ලැබිලා රැකී ආරක්ෂාවල දියුණුව සැලසෙලා තාම හොඳින් ජීවිතය සකස් කරගන්න කරන කියන ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු සාර්ථක කරගන්න ඔබටත් ඔබේ පවුලේ හැම දිනාටම හේතුව වාසනාව ලැබේවා මෙලොව ජීවිතයේ වාසනාවන්ත වේවා විශේෂයෙන්ම අද දවසේ මේ කටයුත්ත ලස්සන කරගන්න විවිධ ආකාරයෙන් උදව් උපකාර වුණා බොහෝ දෙනෙකු කැපකිරීම කළා වේසුණා මහන්සි වුණා ඒ හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා ආශිර්වාද කරනවා ඔබ අප හැම දිනාටම ඒ සෑම දිනාටම සසර වසන තුරුම සතර අපායක නොයිපදී නිවන් දකින්න තුරුම දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන සුගතියකටමපත් වෙලා ඊ타ම ඉක්මනින් සසර දුකින් මිදලා නිවන් දකින්නට මේ මහා පුණ්‍ය ශක්තියම මේ මහා කුසල ධර්මයේම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම වැඳ ගන්න හැමදෙනාම සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනා